බල් හැල ගන්න ඉන්න ගම. මාත් එක්ක ඉන්නවා සමිරු. මමුද ඉන්නවා අපේ තව යාළුවෙක් කෙනා විහංග අයියා. එයා මග තාම. තවටින් පෙන්නන්න අපරාට. අපි හයික් එක පටන් ගත්තා 11ට. ගමනෙන් භාගයක්වත් තාම ඉවර නැහැ. අපි දැන් ඉන්නේ කැලේ මැද්දේ. මේ ඉන්නේ අපි අනිත් අය. අපි එනකොට වතුර අරන් ආවේ නැහැ. එහෙනම් දැන් අපි වතුර හොයාගන්න ඕනේ ඉස්සල්ලාම. අපි දැන් හයික් එකේ භාගයක් විතර වගේ ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ටාස්ක් එක තමයි වතුර හොයාගන්න. පේනවනේ. අපි මේ උගහන්න පාරක් නැහැ. පාරවල් හොයාගෙන තමයි යන්නේ. හවස 2යි කාලයි. අපි තාමත් දැන් පැය එකමාරකට තිස්සේ වතුර හොයාගෙන ඇවිදින්නේ. පොඩි දියසීලාවල් විතරයි තියෙන්නේ. තාමත් අපිට වතුර පාරක් හොයාගන්න බැරි වුණා. හතර වටේම කැලේ. අපි කට්ටිය පොඩි ස්නැක් එකක් කන්න නතර වුණා. මට උඩු ස්නැක් එකක් කිව්වලේ දෙන්නේ. සීනි බොට්ටු මේවා. එනකව මගේ කඩකින් ගත්තේ. වතුරක් නැති එකේ මේකවත් කමු. අපි දැන් ඉන්නේ බල්හැල ගලේ විව් පොයින්ට් එක යනවා. ඉන්න පාරට දෙන්න. හරි. අපිට එන වතුරක් හම්බුණා. මෙතන තියෙන වතුර පාරක්. බලමු මේකේ වතුර ගන්න පුළුවන්ද? වතුර පිට තිබ්බ කියලා හැමතැනම වතුර බොන්නත් බෑ අපිට. පයියක් දෙන්න බෑ. පේනවනේ. මෙතන ලස්සන. ඉතින් මෙතනට එද්දිම මගේ අතේ ඉන්න යාළුවෙක්. ඉන්න ඔයාලට පෙන්නන්න. පේනවද? පියා ගියා. පියන්න ඉස්සරහට. මේ තමයි බල්හැල ගල. ඔන්න ඉතින් පැය 4ක විතර ගමනකට පස්සේ අපි ආවා බල්හැල ගලේ විව් පොයින්ට් එකට. මේ ඉන්න අපි කට්ටිය. මේ කොහෙද වෙන්නේ? මොකලට පෙන්නන්න. මේ තියන්නේ බල්හැල ගලේ විව් පොයින්ට් එක. අඩියන් බෑග් කරලා. වතුර පාරක් හම්බුණා. අපි එතනින් වතුර ගන්නවා. එතනින් වතුර පුරවගෙන ආවා. කෑම ගන්න. ගෙදරින් එනකොට කෑම අරන් ආවේ දවල්ට කන්න. අපෝ විව් පොයින්ට් එකට ආවා. ගලපල්ලට අත හොදලා
ඔන්න ආයිමත් අපි කැලේ කඩන්න යන්නේ. කුරුළු ගුඩුව ඈ කුරුළු ගුඩුව මේකනේ ගයි දැන් වෙලා හොස 5:50යි. අපි තාමත් කැම්ප් සයිට් එකට ය아가න්න බැරුව අතරමං වෙලා ඉන්නේ කැලේ මැද්දේ. අපිට හොයාගන්න බෑ තාම යන පාර. ඔෆ්ලයින් නැත්තේ බලාගෙන යනවා ඒත් අපිට හොයාගන්න අමාරුයි තාම. කැලේ ගොඩක් කැලේ අනික කටු හින්දා අපිට යන්නත් බෑ වේගෙන්. කැලේ කපාගෙන යන්න වෙලා තියෙන්නේ. ඉංගලාව 5:56යි. අපිට ආයි වතුර පාරක් හම්බුණා. එතනින් වතුර ටිකක් පුරව ගන්න හදන්නේ. මැප් එකට අනුව නම් දැන් අපි කැම්ප් සයිට් එකට ළඟයි. බලමු තව ටිකක් ඉස්සරහට ගිහින් මේ විදියට. කොහොම හරි කලුවර වැඩෙන්න ඉස්සෙල්ලා එළියට යා ගන්න ඕනේ කැලේ. ෆයිනලි අපි කැම්පින් කරන තැනට ආවා. අද දැන් අතර වෙන මෙතන මේ තැන්නේ මේ ගල්තලාවේ. වට්ටාමාරුයි. දැන් වෙලාව 6:25යි. අපි හයික් එක පටන් ගත්තේ උදේ 11ට. දැන් වෙලාව 6:25යි. ඉතින් එතකොට පැය 7:00ක් වගේ හයික් එකකට පස්සේ අපි කැම්පින් කරන තැනට ආවා. දැන් ඉක්මනට කලුරට යන ටෙන්ට් එක ගහගන්න. ඊට පස්සේ ගිනි මැලයක් ගහගන්න ඕනේ. මොකද රැයට සත්තු එහෙම එන්න පුළුවන්. ඒක ගිනි මැලයක් ගහගන්න ඕනේ. සුපිරිම හයික් එකක් මේක. දන්න කෙනෙක් නැතුව මෙහෙ එන්න නම් එපා කවුරුත්. ඒක නම් මරු. කැලේ කපාගෙන ආවේද? तुम्हारी प्लेस है ना समझे प्लेस से ब्यूटीफुल वेरी ब्यूटीफुल वेरी वेरी ब्यूटीफुल आप වට්ටට ප්‍රතිඵලයක් හම්බුණා. අපේ කට්ටිය මාර හැපි එකේ ඉන්නේ දැන්. කොහොම හරි අන්තිම මොහොතේ වැටි ආවේ. ඇති දැන් නම් බෑග් එකක් ගලවනවා මම. තුඩියක් දාන්න නෑ. ගැලවෙයිද නෑ. නෑ ගලෙන් කියන්නේ. රවුන්ඩ් රොටියක් ආපු දවස් සම්මත වෙනවා මු රවුමක් කතා කරනවා. ඉතින් ටෙන්ට් එක සෙටප් කරගත්තට පස්සේ අපි ඊළඟට අපිට රැට කන්න රොටි හදාගත්තා. ඒ වගේම රොටි කන ගමන් අපිට බොන්න කෝපි එකකුත් අපි මේ විදිහට හදාගත්තා. Good morning. දැන් වෙලාව 6:12යි. ඊර මහන්සියත් එක හොඳටම නිින්ද ගියා. කලින් නැගිටින්න එක හිටන් සර්ප්‍රයිස් එකක් බලන්න. උපලා ගෑ ගන්නවා. තාවන සර්ප්‍රයිස් එකක් පේන්නේ නැහැ. මේ පැත්තෙන් ඉර පායගෙන එනවා. මාරම ලස්සනක් තියෙන මෙතන. ඉතින් අපේ ටෙන්ට්ස් දෙක WhatsApp එකේ අයිතිකාරයා බයලා ඇත්තේ. මම ඔන්ලයින් නෑනවා. දවස් ගානේ දවසින් ඉඳලා ජීවිතේ එන්න තියලා දැම්මා.
කොහෙන් ඇවිල්ලා මම රොටියක් කන එක්කන ඒ ගිනි මැල එනිමිල මැත. ලස්සන ගල්තලාව. ඊයර අපි කැම්ප් කරේ මෙතන. එතනට කියන්නේ කිරිවත් අතුල කියලා. ඉතින් අපිට මෙතනට එන්නත් පැය 7:00මාරක වගේ හයික් එකක් තිබ්බා. මුලින්ම බල්හැර ගල විව් පොයින්ට් එකට ඇවිල්ලා ඒ කියන්නේ බල්හැර ගල උසම තැන. උසම තැනට ඇවිත් ඊට පස්සේ අපි ආපහු පල්ලමක් බැස්සා. ඒ පල්ලම බැහැලා තමයි මෙතනට ආවේ. සාමාන්‍ය පැය 7ක විතර ගමන. ඉතින් අපි ආපහු ගලේ අනිත් පැත්තට නේ කටුලන්ද පැත්තට. අපි ආවේ පල්ලෙබාගේ පැත්තෙන්. අපි ආපහු කටුලන්ද පැත්තට යන්න ඕනේ. කියන්නේ ආපහු පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට. ඔන්නේ බොන්නේ සිග්නල් එක හරි කෝල් එක මේ විදිහට අපේ උදේ කෑමක මේ පැත්තෙන් හැදෙනවා නූඩල්ස් එක. අපේ පවුද තමයි නූඩල්ස් එක හැදුවේ. ඉතින් මේ තියෙන අපේ උදේ කෑම එක. නූඩල්ස් එක හදාගත්තා. අපි මේ ප්ලේට් එක ගන්න නිසා අපි කන්නේ පරකොල වල. වැරදි වීඩියෝ ගන්නවා මේ ගන්නේ මම දැන් වෙලාව උදේ 8:45යි. ඉතින් මේ තමයි අපි ඊර කැම්ප් කරපු තැන. මාර ලස්සන තැන. තනිකර ගල් තලාවක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපි ඊර කැම්ප් කරේ. දැන් අපේ කට්ටිය ටෙන්ට් ගලවලා ඔක්කොම කරලා ලෑස්ති වෙලා තියෙන යන්න. ගිනි මැලෙත් නිවිලා. කට්ටිය අර පැත්තේ ෆොටෝ ගහනවා. බෑග් ටික ලෑස්ති කරන් තියෙන්නේ. ඉතින් මේක තමයි ඊයේ අපිට ඊයේ එනකොට අපිට කැලේ හපන්න උදව් වුණේ. මේක නැත්තම් ඉතින් එන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි ආපු පැත්තේ නේ ආපහු අපි ඉස්සරහට තමයි යන්නේ කටුලද්ද පැත්තෙන් බහින්න. බලමු. ඊයේ ගොඩක් time මිස් වුණා වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ගමනේ තියෙන අපහසුතාවත් එක්ක කැලේ මැද්දේ ෆෝන් එකේ වීඩියෝ කරන්න අමාරුයි අතන. ඒක නිසා ගොඩක් time මිස් වුණා. ඉතින් යන්න හිතෙන්නේ නැහැ. තව රැයක් ඉන්න තමයි මෙතන හිතෙන්නේ. ඒත් අපි යන්න ඕනි. ඒක නිසා අපි මෙතනින් දැන් පිටත් වෙනවා. අපිට ලැබුණා හරි. ඉතින් අපි දැන් මේ ඉස්සරහට යන්නේ පොඩි ඇලපාරක් දිගේ. සමහරට මෙතනින් පල්ලෙහාට පොඩි දිය ඇල්ලක්. ඉස්සරහට ගිහින් බලමු. උතන මේ කලින් හොඳට වතුර ගිය පාරක් කියලා පේනවා. මොකද මේ ලොකු ඇලපාරක් තියෙනවා. නමුත් දැන් මේ වතුර හිඳිලා. මම දැන් වහින්න නැති නිසා මේ වතුර අඩු ඇති.
නමුත් පල්ලෙහාට එනකොට වතුර පාර චුට්ට වැඩි මේ අපිට වතුර පුරව ගත්ත නැත් එක බලනකොට දැන් පහළට එන්න වතුර වැඩි. මොකද දෙපැත්තේ තියෙන උල්පට්ටි එකතු වෙනවා ඇති. ඉතින් මේ අපි try කරන්නේ මේක දිගේ පල්ලෙහාට යන්න තමයි. හරි. සෙට් වෙලා ඉන්න. බලමු අපි කොයි පැත්තෙන්ද එළියට එන්නේ කියලා. දැන් වෙලාව උදේ 10:52යි. අපි හයික් එක ඉවර කරලා බහැලා භාගයක් විතර වගේ බහැලා ඉන්නේ. අපි දැන් දෙවෙනි වතාවටත් ආයෙ රෙස්ට් කරන්න නැවතුණා. අපේ කට්ටිය පොඩ නතර වෙලා ඉන්නවා මෙතන. ඉතින් අපි එනකොට දැන් පලාකොලෙක් හම්බුණා. ඉතින් මේ හයික් එකේදී හම්බුණ පළවෙනි සර්පයා පොඩ්ඩෙන් පඩු. ඔව් අපේ දෙන්නෙක්ම ඌ ගාවේ ළඟින්ම බැස්සේ. හැබැයි කලදරයක් වුණේ නැහැ. අපි දෙන්න පොඩ ඈතින් ආවේ සමරුයිමයි. වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා වගේ. මේ ෆොටෝ එකක් ගත්ත ෆොටෝ එක දාන්න. ෆොටෝ එක ගත්තේ ඈත ඉඳලා. පුට්ටක් පැහැදිලි මාදි මම දාන්න ගන්න ෆොටෝ එක. මේ පරිස්සමෙන් එන්න ඕනි මගේ කැලේ එනකොට. මගේ සත්තු ඉන්නවා. මොකද මේක අපේ තැන නෙමෙයි. මොකද මේක යාළුවගේ තැන. අපි ඇවිල්ලා ඉන්නේ යාළුවගේ කැලේට. මේක අපේ කැලයක් නෙමෙයි. ආයිමත් පලාපොලෙක් හම්බුණා. මේ දෙවණි එක. මගේ වීඩියෝ එකක් බලනවා ඔයාලට. දෙවි බලාපොරොත්තු බෙරිත්. ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්න. බල ගන්න බා. උඩ පැන්නොත් මල උත්තක් එන්නේ. අපිට වයින් පොල්ල බයෙන් යන්නේ පලාපොලකට දැන්. පේනවා. ඌ පේනින් දවුලන්නේ. උඩකට පේන්නේ නැහැ. කොලයක්. ඔබ මේ පාටනේ ඌ. පලාපොලකට ටක් ගාලා අඳුර ගන්න පුළුවන් මෙයාගේ තැනකදී මොකද ඌ කොළ පාටයි. ඌ හොඳට පේනවා. ඉස්සලත් මම දැක්කේ ඉන්නවා ඌ මේ දුඹුරු පාට අත්තක් උඩ හිටිය කොළ පාටට පේනවා හොඳට. ඉතින් අපි දැන් හයික් එකේ අවසාන හරියටම ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ගමකට කිට්ටු වෙලා ඉන්නේ. අපි ටිකක් බය වෙලා ඉන්නේ මොකද සර්පේ හම්බෙච්ච හින්දා. මොකද අපිට හයික් එකේ මුලදී කිසිම සර්පෙක්වත් සතෙක්වත් දැක්කේ නැහැ අපි. හයික් එක ඉවර කරලා අපි අවසානයේදී තමයි අපිට මේ සර්පය දෙන්නෙක්ම හම්බුනේ. කට්ටියම බය වෙලා ඉන්නේ පොඩ්ඩක් ඒ නිසා. සුපිරිම හයික් එකක් ඉතින්. කියන්න තියෙන සුපිරිම හයික් එකක් ආයේ ඉතින්. මරු. ඔන්න අපි අන්තිමට බල්හැරවල පිරලා ඉවර කරා එහෙනම්. ඉතින් අපි හතරත් එක සුපිරි ගමනක් ගියා. හරි සුපිරිම හයික් එකක්. එහෙනම් ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි සුපිරිම හයික් එකක් සෙට් කරමු.